ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම ආසසුම නිවුස් YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් ආසසුම සම්බන්ධයෙන් වන අලුත්ම අප්ඩේට් එකක් වාට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අප්ඩේට් එකට යන්න කලින් ඔයා තාමත් ආසසුම සම්බන්ධ අලුත්ම තොරතුරු හරියටම දැනගන්න ආසසුම නිවුස් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ආදම subscribe කරන්න. අලුත් වීඩියෝවක් දාපු සැනින් බලන්න bell icon එක click කරලා notification මෙන්න මේ විදිහට on කරලා තියාගන්න. ආසසම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මින් ඉදිරියට මූල්‍ය දීමනා ගෙවීම් සිදු කරනු ලබන්නේ දිවයිනේ අතිශය සුදුසුකම්ලත් දුප්පත් සහ අන්තදිලිඳු පවුල් සඳහා පමණක් බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කර සිටිනවා. 2023 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම සුබ සාධක වැඩසටහනේ දෙවන අදියර මේ වසරේ 2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ වන විට ඒ සඳහා වන තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරමින් පවතිනවා. 2023 වසරේ ආරම්භක අදියරේදී කාණ්ඩ 4ක් යටතේ මෙරට පවුල් ලක්ෂ 16කට ආසන්න පිරිසකට අසසුම දීමනා හිමි විය. කෙසේ වෙතත් ක්‍රමවත් සමාලෝචනයකින් පසු එහි සිව්වන කාණ්ඩය වන සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභීන් 3,15,000කට අධික පිරිසක් 2025 අප්‍රේල් මාසයේ සිට ගෙවීම් නතර කිරීමට පියවර ගැනුණි. එමෙන්ම එහි තෙවන කාණ්ඩය වන අවදානමට ලක් වූ කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 4,25,000කටද මේ වසරේ 2026 ජුනි මාසයේ සිට අසසුම දීමනාව ලබා දීම සම්පූර්ණයෙන් නතර කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව දීමනා අත්හිටුවන ලද මෙම කාණ්ඩ දෙක, ඒ කියන්නේ සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩ තුළ සිටින පවුල් අතරින් වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ සැබවින්ම දුප්පත් හෝ අන්තදිලිඳු තත්ත්වයට පත්ව සිටින පවුල් වෙතොත් ඔවුන්ට නැවත වටයකින් අසසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඉතින් මෙන්න මේ වගේ ආසසුම සම්බන්ධ අලුත්ම තොරතුරු එසැනින් දැනගන්න ආසසුම නිවුස් YouTube නාලිකාව අදම subscribe කරන්න. අලුත්ම වීඩියෝවක් දාපු සැනින් බලන්න bell icon එක click කරලා notification on කරලා තියාගන්න.